අද මම ඔයාට කියන්න යන්නේ කතාවක් නෙවෙයි. සමහර විට ඔයාගේම ජීවිතය ගැන. උදේ ඇහැරෙනකොට ඔයාගේ ෆෝන් එක අතට ගන්නවා. සෝෂල් මීඩියා ඕපන් කරනවා. කෙනෙක් අලුත් විහිකල් එකක් අරන්. තවත් කෙනෙක් ෆොරින් ගිහින්. තවත් කෙනෙක් බිස්නස් එකක් ස්ටාර්ට් කරලා සක්සස් වෙලා. එතකොට ඔයා හිතනවා මගේ ජීවිතේ විතරක් ඇයි මෙහිම? මං පරක්කු වෙලාද? මට ඇත්තටම බැරිද? ඒත් අහන්න, කවුරුත් පටන් ගත්තේ ඉහලින් නෙවෙයි. අද ලොකු දේවල් කරපු මිනිස්සුත් දවසක බය වුණා, වැටුණා, අසාර්ථක වුණා. හැබැයි වෙනස එකයි. එයාලා නැවතුනේ නැහැ. ශ්‍රී ලංකාවේ අපි ගොඩක් දේවල් දැක්කා. අර්බුද, අමාරු කාල, සල්ලි ප්‍රශ්න, ජීවිතේ පීඩන. සමහර වෙලාවට හීන පවා අත්හරින්න හිතනවා. ඒත් මතක තියාගන්න, රත්තරන් හදන්නේ ගින්නෙන් පස්සේ. දියමන්ති හදන්නේ පීඩනයෙන් පස්සේ. ශක්තිමත් මිනිස්සු හදන්නේ අමාරු කාලෙන් පස්සේ. අද ඔයා ඉන්න තැන ඔයාගේ අවසාන තැන නෙවෙයි. අද ඔයා අසාර්ථක වුණා නම් ඒක ඔයාගේ කතාවේ අවසානය නෙවෙයි. මොකද ජයග්‍රහණය කියන්නේ කවදාවත් වැටෙන්නේ නැති එක නෙවෙයි. වැටුනාම නැගිටින එක. ඉතින් අද ඔයාට මම චැලෙන්ජ් එකක් දෙන්නම්. තව එක දවසක් උත්සාහ කරන්න. තව එක පියවරක් යන්න. තව එක පාරක් නැගිටින්න. මොකද සමහර වෙලාවට ඔයා අතහරින්න හදන මොහොතේම ඔයාගේ ජීවිතේ ලොකුම වෙනස පටන්ගන්න ළඟම තැන වෙන්න පුළුවන්. ඉතින් අනිත් අයගේ ජීවිත බලලා ඔයාව අඩු කරගන්න එපා. ඔයාගේ වේලාව එනවා. ඔයාගේ දවස එනවා. ඔයාගේ ජයග්‍රහණයක් දෙනවා. හැබැයි එදා වෙනකම් නවතින්න එපා.